යාළුවෝ ඉතින් ඔයාලට ඔන්න අදත් වෙනද වගේම සුපිරි වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද අරන් ආවා ගොඩක් කට්ටිය මම අරගේ අහලා තිබ්බා මොන වගේ එකක්ද ඕනේ කියලා ඊළඟ වීඩියෝ එකට. ඉතින් කට්ටිය ගොඩක් කමෙන්ට් කරලා තිබ්බේ රාමෙන් කාලා පෙන්නන්න කියලා. ඉතින් ගොඩක් කට්ටිය රාමෙන් එකක් කාලා හැම පෙන්නනවා. හරිද? ඉතින් මං හිතුවා හැමෝම එකක් දෙකක් කන හින්දා මං තුනක් කන්න. ඔයාලා පේන හැටි වෙන්න රාමෙන් තියෙනවා. එන්න හරිද ඉතින් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අපි අද කණ්ඩ යන්නේ තනියම තුනක් කණ එකත් ඒකත් උපරිම ස්පීඩ්. හරිද? ඉතින් එහෙම කියලා ඉතින් මට ස්පීඩ් කන්න බෑ. අපි try කරලා බලමු. ඉතින් රාමෙන් කන්න තමයි අද යන්නේ. ඉතින් ඒ වගේ මේ වීඩියෝ එකෙත් යටින් කමෙන්ට් එකක් දාන්න ඊළඟට ඕන වීඩියෝ එක ඔයාලා කැමති විදිහට තමයි ඉල්ලුමට සැපෙමු. හරිද? ඉතින් ඒ වගේම සුපිරි බ්ලොග් දෙකක් ඉස්සරහට කියන්න. කට්ටිය අපිව තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe පාරක් දාන්න. හරිද? අනිවාර්යෙන් subscribe පාරක් දාලා තියන්න. අපි ඉස්සරහට සුපිරි වීඩියෝ ටිකක් ගියමු. දැන් subscribers 9000 ගාණක් පුළුවන් නම් මේ වීඩියෝ එකෙන් ඔයාලට අපි subscribe 10k වලට ගෙනියන්න ඉතින් මචං 10k ගහන්න ආසයි. මොකද අපි එතකොට මාසෙ එකමාරක් වගේ ඇතුළත channel එකේ 10k ගන්නවා. ඒකින්ද පුළුවන් නම් subscribe පාරක් දාලා support එකක් දෙන්න. එහෙනම් හරි කියවුවා ඇති. අපි යන් එහෙනම් වීඩියෝ එකට කාලා බලමු සැර කොහොමද කියලා. හරි යාළුවෝ මේ අපි හදාගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති. මේ ඕන් දාගන්න ඔක්කොම ටික හරිද? මේ තව තියෙනවා. මේ තුනේම ඒවා ටික තියෙනවා. මෙන්න එකක් දැම්මා. මේකයි මේ කුඩු පැකට් ටික. වෙන කුඩු නෙවෙයි. මෙන්න. ඔයාලට පේනවා ඇති. ඉතින් අපි දාගන්නවා දැන් මේක දාගෙන මචං කෙලින්ම කලවමක් තියෙන්නේ. අපි බලමු මේ රතු වෙනවා දැන් මේ ටික දාපුවාම. තුනක් කමුද? එහෙන් ඔයාලට පෙන්නන්න ලං කරලා කොහොමද? කලර් එක එනවා අම්මට සිරි වෙන්න. ගේ රතු වෙලා එනවා. මේ තාම දැන් තව දාන්න තියෙනවා. මේ තව තියෙනවා. මේ රතු වෙලා තියෙන්නේ වටේ මේ. ආයේ කෙලින්ම මොකුත් නැහැ. ආයි ගෙලින්ම රතු වෙලා තියෙන්නේ සුපිරියටම. හරි අපි මේ දැන් ඉතින් මේ ටික දාගෙන මේ පිගන් දෙකට දාලා එහෙනම් අපි කණ එකෙන් යමු. හරිද? අනිත් පැත්තට මාව එනවා. ඉතින් අපි මේ පැත්තට හැරලා යමු ඈ. මේ ඔයාලා දාන්න ඇති වෙයි කියලා හිතයි කියලා මට හිතුණා. ඒ කියන්නේ මේ දෙකක් විතරක් දායි සැර වෙන්න එහෙම කියලා. ඒ කියන්නේ බෙන්න අනිත් එකක් දාන එක දානවා. තා හරි නෑනේ. ඊට පස්සේ තව එකක් නේ. හරි වෙන්න තුන්වෙනි එකක් දානවා. කොහොමද? හරි ඔන්න එකක් දැම්මා. දෙන්න. ඔන්න පැකට් තුනම දැම්මා. ගෙලින්ම අර සැරකාරක පැකට් තුනම දැම්මා. දැන් ගෙලින්ම රතු පාට විතරයි. යමි. එහෙන් බලාගන්න. ආයි ගෙලින්ම රතුයි ඈ. හරි අපි දැන් මේ පිගන් වලට දාලා සෙට් කරමු. මේ බලහන්කො මේ වටේ මේ කෝප්පේ වටේ මේ රතු පාට දුම දානවേ අනිත් එකට දාන්න. ඕකට ඔක්කොම දාන්න බැරි වීම හිටියා. ඒක අරකට දාන්න. මේකට දාන්න. සෝසේජස් ඒ ටික නම් නිකන් ආතල්ලෙකට මේව කරගත්තේ මට කන්න. අනිත් එකට දානවා. හරි ඒකට දාගත්ත බෙන්න පිගන් දෙක ආයේ කට පුරවලා තියෙනවා. මේ කලවම් වෙලා නැහැ කෝප්පෙන් කලවම් කරගෙන. හරි දැන් අපි මෙහෙම කලවම් කරගමු. Hello boys ඔයාලා අද ගෙනල්ලා තියෙන 1s bet එක ගැන ඔයාලා දන්නා ඇති මේ දවස්වල IPL තරග පැවැත්වෙනවා. ඉතින් මේකේ රුපියල් 887ක් වගේ ගණනක් දාලා කෝටි 3ක් දක්වා සල්ලි දිනා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේකේ match live මේ app එක හරහාම බලලා ගමන් ලකුණු වලට සල්ලි දිනා ගන්නත් පුළුවන්. උදාහරණයක් දෙකක් ගත්තොත් කුමන කණ්ඩායම දිනයි ලකුණු කීයක් ගහයිද වැඩිම ලකුණු ගහන්නේ කවුද වගේ දේවල් ගෙස්ට් කරලා ඔයාලා සල්ලි දිනා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ BMW car iPhone laptop වගේ තවත් ඇගි දිනා ගන්නත් පුළුවන්. ඉතින් මේකේ crash වගේ තව පොඩි ගේම් තියෙනවා. ඒවා සෙල්ලම් කරලා සල්ලි දිනා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේක register වෙනවා නම් අනිවාර්යෙන් මේ 77 කියන මගේ promo code එක use කරන්න. මොකද ඔයාලට මේකේ deposit එකේ පළවෙනි deposit එකේ රුපියල් 50000ක් දක්වා bonus මුදලක් ඒකින්ද ලබා ගන්න
ගන්නත් පුළුවන්. ඉතින් ඔයා මේකේ සල්ලි දිනන සල්ලි ගන්න iPay, UPay, බැංක්, සම්පත්, විශ්ව, ඒ වගේම කෑෂ් වගේ තවත් සල්ලි ගන්න ක්‍රම තියෙනවා. ඒ විදිහට ඔයාලට සල්ලි ගන්නත් පුළුවන්. ඉතින් ඔයා මේකට රෙජිස්ටර් වෙනවා නම් පාතින් දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක. ඉතින් ඔයාලට ඒ වගේම කමෙන්ට් වල පින් කරලා තියෙන. ඔයාලට හැම්බැයි නම් Google එකේ 1xbet කියලා සර්ච් කරලා ඔයාලට මේකට රෙජිස්ටර් වෙන්නත් පුළුවන්. ඉතින් අනිවාර්යයෙන් රෙජිස්ටර් වෙනකොට මේට් 77 කියන මගේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරන්න. එතකොට රුපියල් 50000ක් දක්වා බෝනස් මුදල් ලබා ගන්න. රතු පාටයි හරිද? ඉතින් මේ දැන් කන්න තියෙන්නේ අපි නම් කාගෙන යම්. මට හිතෙනවා ඉතින් හැන්දෙන් ගන්න නැතුව අතින් කෑවනම් එකක් කියලා. උනා කමන්න නිකන් පොෂ් වෙන්නෙත් ඒවයි බොරුවට. එහෙනම් අපි බලමු කාලා සැරද කියලා කට්ටිය කියනවා වගේ රාමෙන් එක සැරද කියලා. රාමසබ පණ පිටි. සැර දැනෙනවා. අනේ මේකෙන් කන්න බෑ අඩේ. මේ බලකු මේ දැන් නම් සැරයි. මෙතන තුනක් තියෙන්නේ. මෙතන රාමෙන් තුනක් තියෙන්නේ. මෙතන රාමෙන් තුනයි අර මෙව්වා මේකේ රාමෙන් එක නෙමෙයි බලසර. රාමෙන් දාලා දෙන එක. මේක පට්ට සාගා. අම්බෝ. වතුර බොන්න පුළුවන් ඈ මම තුනක් කන්නේ. අම්බෝ හලයි පුස්ති පුතේ අම්මෝ මේක එකක් වගේ ඇත්තේ මේකේ දෙකක් වගේ ඇත්තේ මොකද මේකට දැම්මට වඩා මේකට දැම්ම මුලින් දැම්මේ මේකට මේක හැබැයි අන්තිම ටික මේකේ නේ කලවම් වෙලා මේ ටික තියෙන්නේ අම්මෝ මං සැර කන මිනිස්සෙන් නෙවෙයි මචං දැන් නම් බඩපපුවත් එක දැවිලා ඔයාලා රාමෙන් කන්න කිව්ව හින්දා කන්නේ ඈ දැන් රාමෙන් කන්න හිටියේ නෑ කලින් වීඩියෝ එකේ ගොඩක් කට්ටිය කියලා තිබ්බ හින්දා තා ෂොට් එකකින් කතුළු ගල්නවා අම්බෝ අපේ අම්මේ මේ බලන්න නැති ටිකක් නැද්ද පොඩ්ඩක්
සැරනිවා ගන්න දැන්නම් පිච්චෙනවා වගේ මම හිතුවා එච්චර හැර නැතුවද කියලා. සැර නෑ කියන්නේ. ඔක්කොම ගොඩක් නේ බා. ඒක තුනක් කනකොට අර තෙල් වගේ සැර පැකට් 3ක් තියනනේ. ඒකින්ද මාව ගිනි ගන්නවා වගේ. දිව දැනෙන්නේ නැහැ යාළුවේ. සැර විතරයි දැනෙන්නේ. Ambo Sarai Palugo sausages එක. ඒ තරයි ඔය. කඩුළු බිදුවක් නැතු වගේ වැටුණා. Subscribe कर बा तो रहता ही है यार लिफ्ट ला दिए मैं ඇති යාළුවේ මට ඇති අන්න බෑ දෙකක් විතර ගෑවා මම තව එකක් වගේ දෙන්න බෑ බෑ තව නම් බෑ යාළුවේ පාටා මල් පාටේ සැරේ මං සැර කන්නේ डॉलर मारा में अरे सर ऐती बड़ा इनावेंट बा वीडियो को बाला सर हिंद सर ही अन्ने हम यार
ඉදුටි කන්න බෑ ඇත්තටම කන්න බෑ සමායියා සබස්ක්‍රයිබ් කරන්න බයි කට්ටියටම වීඩියෝ බලපු කට්ටියටම thank you මම මේක කෑවා මේකේ භාගයක් කෑවා ආයෙ ගන්න බෑ ගින්දර දානවා බයි අපි ගියා කට්ටිය ඊළඟට ඕන වීඩියෝ එක කමෙන්ට් එකක් දාන්න බයි